මිථුන ලග්නය. මිථුන ලග්නයට ලියන ලද මෙම ලග්න පලාඵලය පොදුවේ මිථුන ලග්න හිමියන්ට වන අතර එය නිවැරදිව තමාට බලපාන ආකාරය තම තමන්ගේ ජන්මපත්‍ර මගින් නිවැරදිව පරීක්ෂා කර බලාගත යුතුයි. මිථුන ලග්නයෙන් උපන් ඔබගේ ලග්නාධිපති බුධ රවි සිකුරු සහ කුජ සමග යෝග වී හත්වැන්නේද ගුරු වක්‍ර වී ලග්නයේද කේතු තුන්වැන්නේද රාහු නවවැන්නේද ශනි දහවැන්නේද සඳු 12 වැන්නේද ගෝචර ගමනින් ආරම්භ වන මෙම වර්ෂය ඔබට ධනය තමා උපයන ධනය නිකරුණේ වියදම් වී යා හැක. ඒවාද පළක් නැති දෙයට විය හැක. බලාපොරොත්තු රහිතව නිතර සිදුවන කරදර නිසා අතේ රැඳෙන මුදල් නාස්ති වේ. ඉතුරුවක් කර ගැනීමට නොහැකි වේ. රැකී රක්ෂා ඊටමත් වෙහෙස මහන්සි වී රැකී රක්ෂාවල නිරත විය යුතුය. තමා කොපමණ වෙහෙසුණත් තම උසස් නිලධාරීන්ගෙන් සහ වැඩිහිටියන්ගෙන් හොඳක් හෝ ප්‍රශංසාවක් අත් නොවේ. රැකී රක්ෂාවේ කැඩී බිඳීමක් හෝ වෙනස් වීමක් හෝ නැති වී යාමටද ඉඩ ඇත. දියුණුවක් ලැබිය හැකි නමුත් එය ඊටා හෙමින් සිදුවේ. දවස අවසානයේ කොපමණ මහන්සි වී වැඩ කළද එයින් සෑහීමකට පත් නොවේ. ගෘහ ජීවිතය තරමක් භක්තියට යටත්ව ආධ්‍යාත්මික නිවුණු ජීවිතයකට මුල පුරයි. රහස් සතුරන් ගොඩනැගිය හැකි කාලයකි. සිතේ සුවය අඩු විය හැකිය. කරන කියන වැඩ කටයුතු කඩාකප්පල් වීමක් හෝ ප්‍රමාද වීමක් සිදු විය හැකිය. බලාපොරොත්තු සඵල කර ගැනීමට නම් අධික ලෙස වෙහෙස මහන්සි වී කටයුතු කිරීමට සිදුවේ. වැඩිහිටියන් ගැනද තම ආගම ගැනද වැඩි භක්තියක් හෝ විශ්වාසයක් නොපෙන්වයි. මේ කාලයේදී ඔබට ඇතිවන සබඳතා යම් සටන්කාමී ස්වරූපයක් ගනී. ගැටුම් වලට මුලපිරුවද සිතින් තම හැඟීම් පාලනය කරගනී. විවාහ ජීවිතය හෝ තම සහකරු හෝ සහකාරිය මෙම කාලයේදී තරමක් අවුල් සහගත විය හැක. විවාහ ජීවිතයේ ප්‍රීතිය අඩු විය හැකිය. තම සහකරු හෝ සහකාරිය විවිධ කුසලතා ඇති දක්ෂයෙකු වීමට ඉඩ ඇත. මේ කාලයේදී විවාහය සිදු වෙනවා නම් හොඳින් කල්පනා කළ යුතුය. කෙසේ නමුත් විවාහයෙන් පසු වාසනාවත් දියුණුවත් තමා වෙත ඇදී එයි. තම බාල සහෝදර සහෝදරයින්ට අපල ඇති විය හැකියි. මෙම කාලයේදී ඔබේ හැකියාවන් හා සිතුවිලි සීමා සහිත වන අතර තමාට සිතන පරිදි ජීවත් වීමට නොහැක. ඔබ පහසුවෙන් ඔබේ හැඟීම් අන් අය සමග බෙදා නොගනිති. ඉදිරි කාලයේ සමාජශීලී කටයුතු වලට වැඩිපුර මුහුණ නොදෙයි. කෙටි ගමන් බිමන් යෑමේදී ප්‍රවේශම් විය යුතුය. ජල ආශ්‍රිත ස්ථාන හෝ ඒවා ආශ්‍රිත ක්‍රීඩා කිරීමේදී ප්‍රවේශම් විය යුතුය. අධ්‍යාපනය තාක්ෂණික සහ පරිගණක විද්‍යාව, ඉලෙක්ට්‍රොනික විද්‍යාව වැනි දෑ හැදෑරීමට යෝග්‍ය වන කාලයකි. අධ්‍යාපනය සඳහා යම් යම් බාධා පැවතියද ඔබ ඒ පිළිබඳ උනන්දුවක් දක්වයි. පාසල් යන ශිෂ්‍ය ශිෂ්‍යාවන් සඳහා තරමක් බාධා කරදර ඇතිවිය හැකිය. පාඩම් කිරීමට සිත නොදෙයි. නීතිය සම්බන්ධයෙන් දැනුම සොයන අයට ඒ සඳහා යහපත් කාලයකි. සෞඛ්‍ය සමස්තයක් වශයෙන් ඔබට හොඳ ශරීර සෞඛ්‍යයක් භුක්ති විඳිය හැකිය. කුඩා දරුවන්ට නම් නිතර වෙහෙස දැනීම මේ කාලයේදී මානසික අවපීඩනයට ගොදුරු වීම ඔබේ උග්‍ර වියලී යාම සිදුවිය හැකියි. නිතර කැස්ස සෙම් ප්‍රතිශ්‍යාව ඇතිවිය හැකිය. ඔබේ දත් සම්බන්ධ ගැටලු හෝ ඒවා දුර්වල විය හැකිය. රුධිර නාල වසා පද්ධතිය සහ පිය යුරු සම්බන්ධ දුර්වලතා ඇතිවිය හැකිය. ලිංගික ගැටලු මතුවිය හැකි කාලයකි. ප්‍රජනන අවයව හා මුත්‍රා මාර්ග සහ වකුගඩුවල දුර්වලතාවයන් හෝ ආබාධයන් මතුවිය හැකිය. සුබ දවස් බදාදා බ්‍රහස්පතින්දා සිකුරාදා. සුබ වර්ණය කොළ කහ. සුබ අංකය 3 5. සුබ මැණික් පච්ච.